අධ්‍යයන පදනම මත ගත්තහම සූක්ෂම විශ්ලේෂණයේ ඉන්නවා සාර විශේෂණයේ ඉන්නවා. පුතේ මොකද්ද සූක්ෂම විශ්ලේෂණය සාර විශ්ලේෂණය කියන්නේ? හරිද? දෙක දෙයක් තනියෙන් විචල්යන් අරගෙන අධ්‍යයනය කරනවා නම් අපි ඒකට කියනවා සූක්ෂම විශ්ලේෂණය කියලා. සූක්ෂමයි කියලා. හරිද? ඒතර ඕකට ආර්ථික විද්‍යාඥයෝ කියනවා ළමයි අර පණුවෙක් බලන විදිහට බලනවා කියලා. පණුව කොහොමද බලන්නේ? ළමයි. දැන් අහන්නේ පරිසරයේ ප්‍රශ්නයක්. සාස්මිත පණුව කොහොමද බලන්නේ? පණුවෙක් වෙලා තමයි බලන්න වෙන්නේ නේද? පණුව කොහොමද බලන්නේ කියලා. ආයේෂ hina වෙනවා. ඒගොල්ලෝ බලන්නේ කොහොමද පුතේ? පල්ලෙහා ඉඳලානේ. පල්ලෙහා ඉඳලා තමයි බලන්නේ. ඒතර පල්ලෙහා ඉද්ද කියන්නේ පොළවේ ඉඳලා තමයි බලන්නේ. පොළවේ ඉඳලා බලද්දී එකින් එක සාධක යාලට පේන්න ගන්නවා නේ. එකින් එක සාධක කියන්නේ ගස් පේනවා, ගල් පේනවා, මල් පේනවා, මුල් පේනවා ඔක්කොම ඒ පොළවේ ඉන්නේ. ඉතින් හොඳට පේනවා. ඒ තමයි පණුවෙක් බලන ආකාරය. මම දන්නේ මට තේරෙන විදිහට මං කිව්වේ. ඕගොල්ලෝ දර බලන්න පණුව කොහොමද බලන්නේ. ඊට පස්සේ සාරයක අනික් පැත්ත. ඕගොල්ලෝ මෙච්චර කල් පණුව බලනවා වගේනේ බැලුවේ. ඒක වැඩි හරියන්නේ නැහැ. ඒකයි ඔයගොල්ලන්ට ආර්ථික ආපාතට විසඳුම් දෙන්න බැරි. ඔයාලා උකුස්ස බලනවා වගේ බලන්න. මොකද්ද උකුස්ස බලනවා වගේ බලනවා කියන්නේ එතකොට? උඩේ ඉඳලා තියුණු විදිහට බලන. එයාට ඔක්කොම උඩේ ඉඳලා බැලුවා මොකද්ද පේන්නේ? එයාට පේන්නේ සම්පූර්ණ සමස්තය පේන්නේ. එයාට පේන්නේ පණුවට පේන දේ. මොනවද පණුවට පේන්නේ? එයාට ගස් ගල් හොඳයි සෙව්වන්නේ. හොඳයි. අර ඔය දැක්කනේ පණුවා කිව්වහම ඔයගොල්ලෝ නිකන් සෙකන්ඩ් එකට දැම්මා උකුස්සා කිව්ව ගමන් ටක් ගාලා කොහොමද මොටිවේට් වෙලා උත්තර දෙන්න හැටි. ඒ ඔයගොල්ලෝගේ මොකක්ද තියෙන්නේ? ඔයගොල්ලෝගේ තියෙන වර්ගවාදිය තමයි තියෙන්නේ ඔයගොල්ලෝගේ ඇතුලේ. පණුවව දැම්ම දෙකේ කොලේට උකුස්සාව දැම්ම අර උඩට. ඔයගොල්ලොනුත් මාර ළමයි තමයි. හරි. එතකොට මොකද්ද? අන්න අර පණුවට පේන දේවල් ටික උකුස්සට පේන්නේ නැහැ. හරිද? උකුස්සට පේන්නේ නැහැ. දැන් මම මේ කියලා දෙන්න හදන්නේ මේ දෙකේ තියෙන වැදගත්කම. පණුවට පේන දේ උකුස්සට පේන්නේ නැහැ. උකුස්සට පේන දේ පණුවට පේන්නේ නැහැ. හරිද? හැබැයි උකුස්සට ගස් ගල් මුල් ටික ඒවා පේන්නේ නැහැ. ඒ වගේම තමයි උකුස්ස ඉන්නේ උඩ. උකුස්ස ගැම්මක් නේ. ඒක තමයි ඔයගොල්ලන් පොඩක් උකුස්ස කියලා ගම පොඩක් අර කට්ටිය තියන්නේ නේ ගැම්ම අරගෙන කිව්වේ. හරි. උකුස්සගේ සහ පණුවගේ කතාවේ එයා කියන්නේ හැදුවේ මේ ක්‍රම දෙකම අපිට ඕනේ. එකක් විතරක් බෑ. ඔකට ආර්ථිකයේ ප්‍රශ්නවලට සූක්ෂමව විතරක් බලලා හරියන්නේ නැහැ. සාරවත් බලන්න ඕනේ. සාර බලලා විතරක් හරියන්නේ නැහැ. සූක්ෂමවත් බලන්න ඕනේ. ඒක නිසා අපිට ඔය දෙකම මාදිලි දෙකම අවශ්‍යයි. අපිට ඔය විශ්ලේෂණ ක්‍රම දෙකම අවශ්‍යයි. හරිද? අන්න හරි හෂිනි. උකුස්සයි පණුවයි දෙන්නම අපිට ඕනේ.